හායි කොහොමද යාළුවනේ? අපි අද කතා කරමු වික්ටෝරියා වේල්ල ගැන. වික්ටෝරියා වේල්ල කියන්නේ එංගලන්තයෙන් ලංකාවේ අපට ලැබුණු හරි අපූර්ව තෑග්ගක්. වික්ටෝරියා ජලාශය හදලා තියෙන්නේ මධ්‍යම කඳුකරේ දුම්බර මිටියාවත මැදින් ගලා බසින මහවැලි ගං කොමලයට හුළු ගඟ එකතු වන ස්ථානයට මදක් පහළින්. දෙනිගල කන්ද හා බෝගල කන්ද එකට යාකර සාදා ඇති වික්ටෝරියා වේල්ලට එම නම ලැබුණේ වික්ටෝරියා ඇල්ල නිසා. මේ වික්ටෝරියා ඇල්ලට මහවැලි ගඟේ, හුළු ගඟේ, ගල්මල් ඔයේ, තලවතු ඔයේ හා මා ඔයේ ජලය ලැබෙනවා. 1948 අපේ රටට නිදහස ලැබෙනවා. මේ වික්ටෝරියා වේල්ල හදන්න ඕනි කියලා 1949 ඉඳලා 1980 වෙනකම්ම සමීක්ෂණ කරා. ඒ වුණාට වේල්ල හදන්න තරම් ආර්ථික ශක්තිය ලංකාවේ අපට තිබුණේ නැහැ. ඒ වගේම වේල්ල හදන්න අපට වසර 30ක්වත් ගත වෙනවා කියලා ගණන් බලලා තිබුණා. 1980 ලංකාවේ ජනාධිපති වුණේ ජේ.ආර්. ජයවර්ධන මහතා. ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන හා විදුලි බල අමාත්‍යවරයව හිටියේ ගාමිණී දිසානායක මහත්තයා. මේ වේල්ල හදන්න අපට මුදල් තිබුණේ නැති හින්දා ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි, ගාමිණී දිසානායක මහත්තයයි, ලලිත් ඇතුළත් මුදලි මහත්තයයි ගියා එංගලන්තයට. ගියේ මේකට ණය මුදලක් ඉල්ලගන්න. එංගලන්තයේ දෙවන එලිසබෙත් රජින හම්බු වෙලා මේ අය කිව්වා අපිට මේකට ණයක් දෙන්න. අපි මේ වේල්ලට ඔබගේ මිත්තණිය වන වික්ටෝරියා රජිනගේ නම දාන්නම් කියලා. නමුත් ඇත්තටම මේට පෙර සිටම මේ නම යෝජනා කර තිබුණා. මොකද වේල්ල නිර්මාණය වුණේ වික්ටෝරියා ඇල්ල මත නිසා. කොහොම වුණත් මේ ගැන පැහැදුණු රැජින කිව්වා මේ ජලාශය හදන්නේ වික්ටෝරියා රැජිනගේ නමින් නම්. ණයක් නෙමෙයි ආධාරයක් දෙන්නම් කියලා. ඊට පස්සේ ගාමිණී දිසානායක මහත්තයයි, ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි එලිසබෙත් රැජිනත් එක්ක ඒ එංගලන්තයේ අගමැති වෙච්ච මාගට් තැචර් මහත්මිය හමු වෙන්න ගියා. ඇය ඇහුවා මේ ව්‍යාපෘතිය අරමුණ මොනවද කියලා. ඒකට උත්තරයක් විදිහට ගාමිණී දිසානායක මහත්තයා වික්ටෝරියා ව්‍යාපෘතිය අරමුණු 5ක් කියලා. ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කිරීමට, ජල විදුලිය නිපදවීමට, වේල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටින අයගේ ජල පරිභෝජනයට, මිරිදිය දීවර කර්මාන්තය නගා සිටුවීමට හා ගං වතුර පාලනය කිරීමට. අවසානයේදී එංගලන්තයේ රජය අපට රුපියල් මිලියන 8,900ක ආධාරයක් දෙන්න කැමති වුණා. ගාමිණී දිසානායක මහත්තයා කිව්වා අපට මේකට ප්‍රමාණවත් තාක්ෂණික හා ඉංජිනේරු දැනුම නැති නිසා එංගලන්තයේ ඉංජිනේරු ආයතනයකට මේක බාර දෙන්න කියලා. ඒ අනුව එංගලන්තයේ CCB ආයතනයට මේ පැවරුණා. මීට කලින් පොල්ගොල්ල වේල්ලේ ප්‍රධාන ඉංජිනේරුවා වෙච්ච චන්ද්‍රා පෙරේරා මහතාව වික්ටෝරියා ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරුවා බවට පත් වුණා. චන්ද්‍රා පෙරේරා මහත්මයා එංගලන්තයේ ගිහින් ඉංජිනේරුවෝ 3 දෙනෙකුට අපගේ වසර 31ක ව්‍යාපෘති යෝජනාව පෙන්නුවා. ඔවුන් මාස 3කදී පුළුල් සමීක්ෂණ වාර්තාවක් හැදුවා. මේ සිදු කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා එංගලන්තයේ භූවිද්‍යා පිළිබඳ සොයිල් මෙකැනිකල් ආයතනය විසින්. මේ සමීක්ෂණයට අනුව හොයාගත්ත වේල්ල හදන්න පිහිටි කළු ගලක් මත බව. ගැඹුර මීටර් 237ක් වන එහි මීටර් 25ක් පළලට මීටර් 25ක් ගැඹුරට හාරලා වේල්ලේ අතිවාරම දැම්මා. වේල්ල හැදුවට පස්සේ ඒක උස මීටර් 122ක් හා දිග මීටර් 520ක් වන වේ.
මේ වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලා. මේ වේල්ල අභ්‍යන්තර තට්ටු 7කින් සමන්විත වෙනවා. ඒ වගේම වේල්ලේ එක් කොනක ඉඳලා අනෙක් කොනටත් වේල්ලේ ඉහළ සිට අඩියටත් වේල්ල අභ්‍යන්තරයෙන් ඇවිදගෙන යා හැකි වීම මේ විශේෂත්වයක්. ඒ වගේම ජලාශයේ ජල මට්ටම එහි උපරිමයටම ළඟා වුණාම වේල්ල පහළට ඉතා සුළු ප්‍රමාණයකින් තල්ලු වෙනවා. ඒ වගේම මේ වේල්ල යකඩ කම්බි දාලා නැති එකක්. ඒකත් මේ වේල්ලේ විශේෂත්වයක්. ඒ වෙනුවට අයිස් වතුරෙන් අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් වගේ කෙටි කලකින් දාන්න ඕන. නිසා අනපු කොන්ක්‍රීට් තනි කේබල් එකක් ආධාරයෙන් ඉතා ඉක්මනින් ගෙනත් තියෙනවා. මේක හදන්න කොන්ක්‍රීට් ඝන මීටර් 4,80,000ක් යොදාගෙන තියෙනවා. ජලාශය තුළ ජලය ඝන මීටර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරන්නත් පුළුවන්. වික්ටෝරියා ජලාශයෙන් වික්ටෝරියා විදුලි බලාගාරයට උමම් මාර්ගයෙන් ජලය ගෙනියනවා. මේ උමග බෙලිගල කන්ද යටින් කිලෝමීටර් 5.4ක දුරක් ගමන් කරලා කොටස් 3කට බෙදිලා ටර්බයින් 3කට යනවා. මෙයින් මෙගාවෝට් 210ක විදුලියක් නිපදවනවා. වේලේ සංක්‍රීයව පාලනය වන සොරවටක් තියෙනවා. ජලාශයේ ඇති රොන් මඩ ඉවත් කරන්න පහළම තියෙන සොරව මාස 3කට වරක් විනාඩි 15ක් 20ක් විවෘත කරනවා. මේ වේල්ල හදන්න දිවාරෑ දෙකේම මිනිස්සු 7000ක් වැඩ කළා. මුලින් හිතුවා මිනිස්සු 1200ක්වත් මිය යයි කියලා. නමුත් මිය ගියේ 50 දෙනයි. එංගලන්තයෙන් 3 දෙනෙක්ද ලංකාවෙන් 47 දෙනෙක්ද මිය ගියා. 1981 ඔක්තෝබර් මාස 21 වන දින දෙවන එලිසබෙත් රජින ලංකාවට ආවා. එය වේල්ල දැක අතිශය සතුටටපත් වෙලා තියෙනවා. 1984 දී ජලාශයට වතුර පිරෙව්වා. 1985 අප්‍රේල් මාස 12 වන දින මාගරට් තැචර් විසින් නිල වශයෙන් මේ වේල්ල ලංකාවේ අපිට පවරලා දුන්නා. මේ වේල්ල ගැන කතා කරද්දි මේ දේ ගැන කියන්නම ඕන කියලා මට හිතුණා. ඒ තමයි නැරඹුම් මැදිරිය. නැරඹුම් මැදිරිය අදටත් ඉතා ප්‍රසන්නයි. 1985 දී තිබුණු පුටු ලනු පැලලි අදටත් හරි අපූර්වට මහවැලියේ නැන්දලා මාමලා රැකගෙන තියෙනවා. මේ ජලාශය නරඹන්න යන ඕනම කෙනෙකුට වික්ටෝරියා වේල්ල පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් මෙතන ඉන්න නිලධාරි මාමා කෙනෙක් ස්වේච්ඡාවෙන්ම කියලා දෙනවා. ඒ හැමෝම රැකියාවට එහා ගිය මේ මගේ රට කියලා හැඟීමෙන් වැඩ කරන අය බව එතනට යන ඕනම කෙනෙකුට හිතෙනවා. වික්ටෝරියා ව්‍යාපෘතිය ගැන කරුණු පැහැදිලි කරන මාමා අපට කිව්වේ, පුතේ මේ හැමදේම ඒගොල්ලෝ එංගලන්තෙන් රජයෙන් ඔයාලට ලැබුණ තෑගි කියලා. එතන තිබුණේ හරි සුන්දර හිත නිවන වටපිටාවක්. හරිම පිරිසිදුවට මල් වවලා ලස්සනට තිබුණා. පුංචි අපට දුවපැන ඇවිදින්නවත් ඕනතරම් වේලාවක් එහි රැඳී සිටින්නවත් කිසිම බාධාවක් නැහැ. මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා අපට හරි පැහැදිලිව බොහොම සුහදශීලී විස්තර කියලා දීපු ඒ මාමට. ඔයාලත් යන්න ගිහින් බලන්න. ලංකාවේ අපිට ලැබුණු හරි අපූර්ව තෑග්ගක්.